අම්මෝ ලැට් එක කොහොද තියෙන්නේ? මට රෙන්න බරයි වගේ. සීදා හවසට මොනවද කරන්න කැමති? මම කැමති හවසට පැකට් එකක් ගහන්න. මොකද ආච්චිගේ වාතයේ සද්දෙත් එක්ක නිින්ද යන්නේ නැහැ. කොහොමද සීයා සැපින්ද? සැපේ ඉන්න තිබිනා තොපේ ආච්චි නැත්තාම. ඒ ඇයි? තොපේ ආච්චි බැන්දට පස්සේ වැලිකට බන්ධනාගාරේ දැම්මා වගේ. දෙකයි බටු ගෙඩියයි කයි බටු ගෙඩියයි ලාභයි. එන්න. බටු එපා ලම්බු විතරක් දෙන්න. හොඳ වෙයින් ලොකු ගෙඩි දෙකක්ම දෙන්නම්. ගන්න නෝනා. මේ මංකියෝ හොඳ හිතින් කියන්නේ මගේ කෙල්ල ගෙනත් දියන්. අන්නාසි ගැටයක් කවලම ගෙනත් දෙන්න. ඔකිට මම කිව්වා ගිහින් කන්න වෙන්නේ අන්නාසි ගැට කියලා. මහත්මයා ජීවිතේ ගත්ත අවදානම්ම තීරණය මොකද්ද? ඔව් ඇත්තටම මම ජීවිතේ ගත්ත අවදානම්ම තීරණය තමයි මගේ වයිෆ් කසාද බැඳපු එක. හලෝ පොලිසල්ලි ගෙනත් දෙන්නේ නැද්ද? ඔබ මගේ හොර ගෑණි වුණාට කමක් නැහැ. ඒව වෙනයි සල්ලි වෙනයි. වෙලාවට සල්ලි අරන් වරෙන්. පැට්ටියෝ මම එන ගමන් පැට්ටියෝ. අම්මට හුඩු අදත් ගිහින් ඕරයි. අදත් මේකේ කොටුවක් පන්නව සැකයක් නැහැ.